එකේ YouTube channel එකේ Eden ED 850 ස්පීකර් එකේ full review එකේ part 2 එක තමයි අද පටන් ගන්න යන්නේ. මම ඉස්සෙල්ලා පළවෙනි වීඩියෝ එකේ මේක කොහොමද ගන්න පුළුවන් ඒ ස්ටැටික් ඔයාලට දීලා තියෙනවා. ඒ හින්දා මේ මෙතන ඉහාට ඉස්තර ආයි මම මෙන්ෂන් කරන්න යන්නේ නැහැ. අපි බලමු එහෙනම් මේකට හම්බෙන්නේ ඇක්සසරිස් මොනවද කියලා අපිට box එක unbox කරද්දිම. ප්‍රධාන වශයෙන්ම අපිට unbox කරනකොට අපිට හම්බ වෙනවා මේ වගේ rechargeable dual channel wireless mics දෙකක්. මේ දෙකේම display වැඩ කරනවා. ඒ වගේම දෙකම rechargeable USB type C වලින් charge කරන්න පුළුවන්. මේක battery capacity එක milliampere hour 1500ක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් පැය 3ක් වගේ වලට හොඳට sync කරගන්න පුළුවන්. හැකියාව මේ mics දෙකෙන් තියෙනවා. ඒ වගේම මේකේ mics දෙක charge කරගන්න ඔයාලට එනවා මෙන්න මේ වගේ USB type C ports දෙකක් එක්ක එන type A cable එකක්. මේකෙන් තමයි mic එක charge කරගන්න එන්නේ. ඔයාලට party box එක හරහාම වුණත් mic එක charge කරන්න පුළුවන්. නැත්නම් charger dock එක ගහලා charge කරගන්න. ඒ වගේම මේක මේ party box එක charge කරන්න එනවා 2-pin AC wire cord එකක්. මේ වගේ AC wire cord එක සාමාන්‍යයෙන් මේ වගේ wire cord එකක් ඔයාලට මාකට් එකේ රුපියල් 200 350 400 වගේ රේන්ජ් එකකින් ගන්න පුළුවන්. එහෙනම් මේක පිච්චුණා කියලා මහ ලොකුවට බද වෙන්න දෙයක්වත් නෑ. කොහොමත් ඕගොල්ලෝ ගන්න ඇති මේ normal party boxes අපි ගන්නකොට සාමාන්‍ය රුපියල් ලක්ෂයට අඩු බජට් එකේ ගන්න party boxes වල ගොඩක් දුරට එන්නේ 9 volt 15 volt power supply adapter. ඉතින් මේ වගේ adapter එකකින් charge කරනකොට තියෙන ලොකුම අවාසිය තමයි power pack එක පිච්ච දවසට අපිට device එක charge කරගන්න විදියක් නැහැ. අනිවාර්යෙන් power pack එක අලුතින්ම ගන්න වෙනවා. ඉතින් ඒකට හොඳ solution එකක් කියලා මම හිතනවා AC cable එකක් එන එක. මොකද මේ cable එක රුපියල් 300ක් 400ක් වගේ වෙන්නේ. කඩේ ඕනම hardware එකකින් ඕනම processor එකකින් buy කරන්න පුළුවන්. අපි සාමාන්‍ය power pack එක ගැන කතා කරමු. power pack එක රුපියල් 1500 2500 අතර තමයි යන්නේ. හැමතැනම හොයා ගන්නත් නෑ. සමහර model limited ඒවා ගන්න පුළුවන් රේඩියෝ හදන තැන් වලින් විතරමයි. වෙන කඩවල වලින් ගන්නත් බෑ. ඉතින් ඒක තමයි එකම අවස්ථාව. අනික අපිට සාමාන්‍යයෙන් party box එකක් buy කරනකොට, fancy ඕනම party box එකක් buy කරනකොට අපිට හම්බ වෙන්නේ පොඩි remote එකක්. මම දැකලා ඉතින් චූටි remote එකක් තියෙනවා නිකන් බිත්තර ගෙඩියක් වගේ. හැබැයි ඔයාලා මේ Eden party box එක buy කරනකොට ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ multi function remote එකක්. මේ remote එකේ ඔයාලට party box එකේ මේ උඩ තියෙන buttons වලින් කරන්න පුළුවන් හැම වැඩක්ම ඒ විදියටම A to Z කරගන්න පුළුවන්. මොකද මේකේ bass අඩු වැඩි කරන treble වලට guitar වලින් mic වලින් මේ හැමදේම මෙතන තියෙනවා. මෙතන තියෙන mega bass buttons පවා ඔයාලට access කරන්න පුළුවන් remote එකෙන්. ඒ වගේම විශේෂම දේ මේකේ තියෙන IR remote එකක් නෙමෙයි RF remote එකක්. RF remote එකක් කියන්නේ අපි සාමාන්‍ය IR remote එකක් use කරද්දී අපිට මීටර 2ක් 3ක් වගේ දුර පළාසකින් තමයි වැඩ කරන්නේ. හැබැයි RF remote එකක් මීටර 10ක් වගේ දුරකට උනත් වැඩ කරනවා. අපි අර පොඩි කාලේ පාවිච්චි කරේ මේ සෙල්ලම් කාස් අන්නේ සෙල්ලම් කාස් වල පාවිච්චි කරන ටෙක්නොලොජි එක තමයි මේ remote එකේ use වෙන්නේ. ඒ වගේම මේකේ තව light designing කීපයක් තියෙනවා. ඒවා ඉතින් මට short sounds දාලා play කරන්න වෙනවා. හැබැයි ඉතින් ඔයාලා දන්නවා YouTube එකේ නීතියක් තියෙනවා කියලා sounds play කරන්න බෑ කියලා. කොහොමද copyright issue වදිනවා. ඉතින් මම මේක sound tracks දෙකක් එක soundtrack එකක් මේ වෙනකොට මගේ අපේ TikTok page එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ගිහලා බලන්න. ඒ වගේම ඒකේ indoor sound එක volume එක 150ට දාලා bass on කරලා play කරපු එකක්. ඒ වගේම මේකේ outdoor මේ testing video එකක් තියෙනවා. ඒකත් මම මේ video එකෙන් පස්සේ TikTok එකේ හරි Facebook page එකේ හරි දාන්නම්. එතකොට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. මම ඒවා links පල්ල description එකේ හරි comment section එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයා පළවෙනි වීඩියෝ එක නොබලව ආපු කෙනෙක් නම් part 1 එක බැලුවේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් part 1 එක බලන්න. මොකද මේක ගැන මූලික basic detail ටික මම දෙන්නේ part 1 එකේදී. part 1 එක link එක පල්ලෙහා description එකේ මම දාලා තියන්නම්. ඒ වගේම comment section එකේ පළවෙනි comment එකේ pin කරලා තියන්නම්. ඒ වගේම මේකේ අපි family එක ගැන කතා කරලා දැන් මෙයා තමයි මේ family එකේ ඉන්න ලොක්කා. ඒ කියන්නේ ඉන්න powerful එකා තමයි මේ ඉන්නේ. මෙයාටත් වඩා power එකෙන් සාමාන්‍යයෙන් මෙයාට වඩා අඩු power එකක් තියෙන නමුත් මීට වඩා ලොකු speakers එක. මේක දැන් බලන්න speaker දෙකක් එන්නේ. අඟල් 10 speaker එන speaker බබලුත් එනවා. අඟල් 12 එන එකකුත් තියෙනවා. හැබැයි මේ හැම එකම watt එක උඩරින් 120යි තියෙන්නේ. නමුත් මෙයා RMS watt 150ක out එකක් generate කරනවා.
මේකේ අවුට්ඩෝර් සවුන්ඩ් එක නම් මාරම ක්ලියර්. ඔයාලට හෙඩ්ෆෝන් එකක් යූස් කරලා මේකේ සවුන්ඩ් ටෙස්ටිං වීඩියෝ එක අහන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔයාලට ඒකේ ක්ලියර් එක ගොඩක්ම අහන්න පුළුවන් ෆෝන් එක ආනවට වඩා. ඒ වගේම මේකේ මෙගා බේස් බටන් එක තියෙනවා. ඉතින් බේස් වලින් බේස්ම බටන් එක තමයි මේ මෙගා බේස් කියන්නේ. ඉතින් මේක ඔන් කරා කියන්නේ ආයි පාටියට යූස් කරන යකෙක් තමයි මෙයා. මොකද මෙයාට කරන්න බැරි දෙයක් නෑ. මේ මෙගා බේස් ඔප්ෂන් එක දාගත්ත ගමන්ම මෙයාගේ බේස් එක ඩබල් වෙනවා. ඒතකොට හොඳ බේස් එකක් ගන්න පුළුවන්. ඔයාලට අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකදී අනිවාර්යයෙන්ම ඕන වෙයි තමයි මෙගා බේස්. හරියට මේ එතකොට ඔයාලට මේකේ ඊඩන් ෆැමිලි එකේ තව පාට් බොක්සස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ මොනවද කියන එක මොඩල් වෙන වෙනම කියන්න මට අමාරුයි. මොකද මොඩල් සෙට් එකක් තියෙනවා 50කට මොඩල් 20ක් 30ක් වගේ තියෙනවා. ඉතින් එච්චර මොඩල් ගණන් මේ වෙලාවේ මෙතන රිවිව් කරන්න මට අමාරුයි. මම ඒක අනිවාර්යයෙන්ම shop එකට ගිහිල්ලා කරන රිවිව් වීඩියෝ එකදී ඔයාලට අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න මේ පාට් බොක්සස් එකම මොඩල් එක ඒක ස්පෙක්ස් හැමදේම. මෙයාට ඉන්නවා තව පොඩි මල්ලි කෙනෙක්. ඉතින් මෙයා රුපියල් මෙයාව ගන්න පුළුවන් ගානට වඩා පොඩි ගානකින් අඩු මේ ප්‍රයිස් එකකින් ඔයාලට බයි කරන්න පුළුවන් මේ මල්ලිව. එයා ගෙන්නේ මේ ෆීචර්ස් ඒ විදිහටම එනවා. මේක කිසිම අපියරන්ස් එකේ කිසි වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. වෙනස වෙන්නේ මේකේ අඟල් 8 ස්පීකර් දෙකක් ඉන්නේ. එයාගේ ඉන්නේ අඟල් 6මාර ස්පීකර් දෙකක්. ඒ වගේ මේකේ ලයිට් ඩිසයින් එක මේ වගේ රිල් ලයිට් ඩිසයින් එකක් නෙමෙයි. ඉන්කොලේසර් ඩිසයින් එකට එන්නේ. ඒ කියන්නේ අර ඔයාලා JBL 110 එක 120 අන්න ඒ කන්ඩිෂන් එකටම තමයි මේක ලයිට් ඩිසයින් එකේ ඉන්නේ. ඒ වගේම මෙතන LED ඩිස්ප්ලේ එකක් එනවා. ඒ කියන්නේ මේ වගේ ලයිට් ඉන්ඩිකේටර් ඩිස්ප්ලේ එකක් නෙමෙයි. නෝමල් අපි LCD ඩිස්ප්ලේ එකක් එන්නේ. ඒකෙන් ඔයාලට හැමදේම බලා ගන්න පුළුවන්. ඒකේ කන්ඩිෂන් එක එකම හරියලායි. මෙයාගේ තියෙන රේටින්ග්ස් ඒ විදිහට හැමදේම වැඩ කරනවා. ඒ වගේම මෙයාගේ IPX4 water and dust resistant පහසුකම් වැඩ කරනවා. ඒ හින්දා වැස්සකට පොඩි පින්නකට පොඩි වතුර පාරකට මේක ඔරොත්තු දෙනවා. මම මේ කියන්නේ නැහැ ඔයාලට මේක වතුර දාලා යූස් කරන්න පුළුවන් කියලා. නෑ. මේක සාමාන්‍ය මට්ටමක වතුර වලින් වෙන හානිය අවම කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ඊට අමතරව මේක සයිඩ් එක මම ඔයාලට කිව්වා මේකේ මේ ලයිට්ස් පත් වෙනවා කියලා. මේ තියෙන සයිඩ් එකේ පත් වෙන බැච් ලයිට් එක. මේක දැන් මෙතනදී පේන්නේ නැහැ. මෙතන ලයිට් කන්ඩිෂන් එක වැඩි හින්දා අඳුර වෙලාවක අනිවාර්යෙන් මේක හොඳට අපිට ඩීප් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ග්‍රැබ් හැන්ඩල් එනවා. අපිට පුළුවන් මේක මේ විදිහට පරහට හරවන්න. මේ විදිහට හරවලා තියන්න පුළුවන්. ලොකු සේව් එක්ස් එක තියෙනවා නම් විශේෂයෙන්ම අවුට්ඩෝර් යූස් කරද්දී කෙලින් තියන්න අමාරු නම් මෙන්න මේ වගේ හරහට තියලා යූස් කරන්න පුළුවන්. මේක දෙපැත්තටම හරවන්න පුළුවන්. ඒක ඔයාලට පාටි ඉවෙන්ට් එකක් කරනකොට ඒ වගේම මේක දෙපැත්තේ ග්‍රැබ් හැන්ඩල් එකක් එනවා. මෙන්න මේ ග්‍රැබ් හැන්ඩල් එකකින් ඔයාලට මේ විදිහට මේක උස්සන් යන්න පුළුවන්. සාමාන්‍ය විදිහට තනියෙන් උස්සනවට වඩා අමාරු නම් මේ විදිහට ග්‍රැබ් හැන්ඩල් එක අල්ලගෙන අත් දෙකෙන්ම අරගෙන ඕනම තැනකට ඩෙලිවර් කරන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන විශේෂ ෆීචර් එකක්. මොකද හේතුව මේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා රෝද තියෙන පාටි බොක්සස්. හැබැයි මේක රෝද එන්නේ නැහැ. ඉතින් රෝද එන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ ෆැසිලිටි එක ගන්න පුළුවන් වෙන ඔප්ෂන් එකක් දෙන්න එපා. ඒක තමයි මේ දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ බැටරි එක ගැන කතා කරන්න දෙයක් නෑ කියලා මම හිතනවා. ඒ වගේම මේකේ මේ එන කාඩ් එක ඔයාලා ගලවන්න එපා guys. මේ කාඩ් එකේ අපිට මේක පාවිච්චි කරන්න ඕන විදිය හැමදේම A-to-Z කියලා දීලා තියෙනවා. ඒ වගේම මේකට අවුරුද්දක් ගැරන්ටි හම්බ වෙනවා. වොරන්ටි කාඩ් එකකුත් ඔයාලට මේක හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපිට පාටි බොක්ස් එකක් බයි කරද්දී වොරන්ටි එක දෙන්නේ බිල් එකට දීලා දෙනවා මාස 6යිද 12යිද කියලා. හැබැයි මේකේ එකක් නැහැ. මේකේ අපිට වොරන්ටි කාඩ් එකක් වෙනම දෙනවා. ඔයාගේ ඩීටේල්ස් එක්කම මේකේ මොඩල් නම්බර් එක සීරියල් නම්බර් එක මෙයා ගැන මෙයාගේ ගාන ඔව් මම දන්නවා ඔයාලා හිතන දේ මෙයාගේ ගාන කීයද? ඔක්කොම කිව්ව ගාන කිව්වේ නැහැ. මෙයාගේ ගාන ඇවිල්ලා ඔයාලට රුපියල් 80000කට මෙයාව බයි කරන්න පුළුවන් NCC Life Private Limited කියන ෂෝරූම් එකේ. එයාලගේ ෂෝරූම් තුන ගැන මම ඔයාලට රිවිව් කරලා තියෙන්නේ. පරිහරණසිරි තමයි ෂෝරූම් තුනම තියෙන්නේ. ඒ ෂෝරූම් ඕන් එකකින් ඔයාලට මේක බයි කරන්න පුළුවන් රුපියල් 80000කට. හැබැයි ඉතින් 80000කට මෙයාව ගත්තා කියන්නේ මෙයා යකේ. ඔයාලා ලක්ෂ ගාණක් දීලා JBL එකක් ගන්නවා වෙනුවට 80000ක් දීලා මෙයාව ගන්නවා කියන එක කරන්න පුළුවන් වැඩක්. මොකද හේතුව කිව්වොත් quality එක, durability එක, warranty එක, ඒක වගේම accessories මේ හැමදේම ඔයාලට හම්බ වෙනවා. ඔයා JBL එක ගන්නකොට mic හම්බ වෙන්නේ, power cable එකයි, party box එකයි විතරයි. නමුත් මේකට mic හම්බ වෙනවා, remote හම්බ වෙනවා. අනිත් හැමතැනම accessories ගොඩාක් ඔයාලට හම්බ වෙනවා. ඒ benefit එකත් වටිනවා. එහෙනම්
දිගටම එකතු වෙලා ඉන්න Heril Electronics SA10K YouTube channel එකත් එක්ක මේ වගේ තවත් අලුත් party box ගණනාවක් මම ඉස්සරහට review කරනවා. shop review දෙකක් තියෙනවා. දැස් වෙලා ඉන්න. shop review එක බොහෝ දුරට live එකක් වීමේ ඉඩ සම්භාවිතාවය වැඩි. එහෙනම් good luck.